හැමෝම දන්නවා මේ දවස්වල ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරන වාලම්පූරි චිත්‍රපටිය තිරගත වෙනවා. ඉතින් මේ ගැන ලක්මාල් ධර්මරත්න පිණිපලස පත්තරය සමග කරන සම්මුඛ සාකච්ඡාවකදී තමයි මේ කුම්බියෝ TV සීරීස් එක ගැන අලුත්ම ආරංචි ටිකක් දීලා තියෙන්නේ. ඉතින් අපි යමු ආටිකල් එක පැත්තට. ආටිකල් එකේ එක කොටසක මෙන්න මෙහෙම කියනවා. උදාහරණයක් විදිහට සිනමා ශාලාවලට කතා කරද්දී සහ මාධ්‍යය එක්ක ගනුදෙනු කරන්න ගියාම සමාජ මාධ්‍ය තුලින් පවා මට වාසියක් තියෙනවා. ඒකම කුම්බියෝ බලපු ප්‍රේක්ෂකාගරය යම් ප්‍රමාණයකට ලෑස්ති වෙලා තින්නවා චිත්‍රපටයක් බලන්න. ඒ වාසි අතරේ අවාසිය තමයි කුම්බියෝ කරද්දී මට හැම්බුණා. මාව කවුරුත් නොදැන සිපීමේ වාසිය. ඒක අද මට නැහැ. ඒ නිසාම කුම්බියෝ නිසා ඇතිවුණු සංවාදය නෙවෙයි මේ තුල ඇති වෙන්නේ. අපිට ඕනේ තරම් අවස්ථාව තිබිබ්බා කුම්බියෝ දෙක කරන්න. පිටපත පවා ලියලා තියෙන්නේ. ඒත් අපි හිතුවා කුම්බියෝ එකටම අපි සින්න වෙනවත් කියන එක. හැබැයි මම ඒක දකින්නේ අවාසියක් විදිහටත් නෙවෙයි පොඩි අභියෝගයක් විදිහට. මොකද දැන් හැමෝටම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුවට මම සාධාරණයක් කරලද කියන එක. වාසි සහ අවාසි දෙකම තියෙන නිසා අවාසියට තියෙන දේවල් කොහොමද වාසියට හරවාගන්නේ කියන එක සහ ඒ තියෙන සංවාදය කොහොමද අපේ ප්‍රවර්ධනයට යොදාගන්නේ කියන තැනයි දැනට අපි ඉන්නේ. මම යෝජනා කරනත කුම්බියෝ ඔළුවේ තියාගෙන මේක බලන්න එන්න එපා කියලා. කුම්බියෝ බලපු අයට ජෙහාන් වගේ අපතෙක් වීරයෙක් වෙන්නේ අපි ඒ තුල හැදුවේ ජෙහාන්ට පේන ලෝකය විතරයි. ඒ හැර ලෝකයට පේන ජෙහාන්ව අපි හැදුවේ නැහැ. කුම්බියෝ සීසන් 2 හැදුවොත් අපි හදන්නේ එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ලෝකයට පේන ජෙහාන් කොයි වගේද කියන එක. ඉතින් මේ ආටිකල් එපදී ලක්මාල් ධර්මරත්න කියනවා කුම්බියෝ සීසන් 2 එකේ පිටපත දැනටමත් ලියලා තියෙනවා සහ සීසන් 2 එක ගැන යම්කිසි ඉඟියක්කුත් ලබා දීලා තියෙනවා. මේ විදිහට තමා ලක්මාල් ධර්මරත්න කුම්බියෝ සීසන් 2 ගැන ඔහුගේ අදහස දක්වලා තියෙන්නේ. සමහර විට නුදුවේදීම කුම්බියෝ සීසන් 2 අපට බලාගන්න පුළුවන් වෙයි. ඉදිරියටත් මේ වගේ තොරතුරු දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.